හරි යාළුවෝ දැන් අපි මේ වෝටර් රූෆ් එකේ ෆස්ට් කෝට් ගාලා ඉවරයි. දැන් මම ඔයාලට සෙකන්ඩ් කෝට් ගාන හැටි පෙන්නන්නම්. ඔය පේනවනේ ෆස්ට් කෝට් ගාදී අනිවාර්යෙන් අර කුස්තුර සිදුරු තියෙනවනේ සිදුරු අස්සට යන්න හොඳට ෆස්ට් කෝට් එක ගන්න ඕනේ. ඒක තමයි හරියට වෝටර් රූෆ් කරන්න වෙන්නේ. දැන් ඔයාලට මම සෙකන්ඩ් කෝට් එක ගාන හැටි පෙන්නන්නම්. සෙකන්ඩ් කෝට් ගාද්දිත් අර වගේ තමයි මේ වගේ හොඳට ඔන්න ඔය විදිහට අර කුස්තුර අස්සට යන්න ගන්න ඕනේ. ඒක තමයි හරියටම වෝටර් රූෆ් කරා වෙන්නේ. අර පොඩි හරි සිදුරු තිබ්බොත් එහෙම ඒක හරියට වෝටර් රූෆ් කරන එකේ තේරුම නැහැ. අර කුස්තුර අස්සට යන්න හොඳට වදින්න ගන්න ඕන. රෝල තද කරලා හොඳ පන්චින් රෝලක් ගන්න ගාදී. ඒතර අර මේ රෆ් රෝලුත් තියෙනවා ගන්නවා නම් රෆ් රෝල් තියෙන අපි දැන් මේ හැරිස් රෝල තමයි භාවිතා කරන්නේ. ඔයාලට පේනවනේ. ඔය පේනවනේ ඔයාලට මම ගාලා තියෙන විදිය හොඳට එක සිදුරක් කරන්න තියෙන ගාන්න ඕනේ. ඔය ෆස්ට් කෝඩ් එකයි සෙකන්ඩ් කෝඩ් එකයි දෙකම එකම සිදුරක්වත් නැති වෙන්න ඔන්න ඔය විදිහට ගාන්න ඕනේ. ඔය පේනවනේ මම ඔයාලට තාම නේද? හරි.